මේ තියෙන්නේ අපි බීච් ගියපු දවසක පොඩි වීඩියෝ එකක්. ඉතින් අපි මේ බීච් එකට යන අතරතුර අපි දැක්ක මෙතන කතුරුන්චිලාවක් වගේ එකක් තියෙනවා. ඒ වුණාට මේක සෙල්ලම් කරන එකක් නෙමෙයි. මේක ඇත්තම කිව්වොත් රෙස්ටුරන්ට් එකක්. මේක යන ගමන් තමයි කන්න තියෙන්නේ. මම වැඩි ඉවර වෙලා තමයි ගියේ. ඊට කලින් අයියා බීච් එකට ඇවිල්ලා තිබුණා. ඉතින් එයා පිට්සයි තව පළතුරු ගෙනල්ලා තිබුණා. ඉතින් ඒවත් කන ඊට පස්සේ මම බීච් එකට ඇවිල්ලා චේන්ජ් කරගෙන ඊට පස්සේ ගෙනාපුවා කාලා නාන්න තමයි හිතාගෙන ඉන්නේ. අපි ඊට පස්සේ කාලා ටිකක් වෙලා ඉඳලා ගියා මුහුදේ වතුරට බහින්න. මේ නාල ඇවිල්ලා තියෙන්නේ මේ කොණ්ඩේ නිකන් ගොඩාක් ඉටි වගේ. ඒ කියන්නේ මේ ලංකාවේ බීච් වල තියෙන වැලි වගේ නෙමෙයි. මෙහි බීච් වල වැලි ගොඩාක් සිනිඳුයි. ඉතින් අර ටක් ගාලා ඇඟේ රැඳෙනවා. ඉතින් චුට්ටක් වෙලා ඊට පස්සේ අපි නාලා රෙස්ට් කරා. මෙයා නම් මෙතන පොඩ්ඩක් නිදි. මටත් ඉතින් කරන්න වෙන වැඩක් තිබුණේ නැති නිසා චුට්ටක් වටපිට බල බල ඉඳලා ඊට පස්සේ ෆෝන් එකත් ටිකක් ආයි අපි නාන්න ගියා. ගොඩක් ඉන්නවා සෙනග මේ ඊට පස්සේ මම මේ ෆෝන් එක ඔබන්න කලින් මේ ඉතුරු වෙලා තිබිච්ච පළතුරු ටික කෑවා. මට එයා නිදාගන්න කලින් කිව්වේ ආයි කන්න එපා. මොකද නාලාවට පස්සේ ආයි බඩ ගිනිනවා කියලා. ඒ වුණාට මේ අර එකපාරක් මොහොතේ නාලා ආවට පස්සේ මේ පොඩ්ඩක් බඩගින්නක් ආවා. ඉතින් කන්න වෙන මොකුත් තිබුණේ නැති හින්දා මේවා කෑවා. ඊට පස්සේ ඉතුරු වෙලා තිබුණ පළතුරු ටිකත් කාලා මොකුත් කරන්න දෙයක් තිබුණේ නැති නිසා මමත් පොඩ්ඩක් රිලැක්ස් එකේ හිටියා. අසරැලි කෝල මුව මතින් පිපුණා කිංකිණි නාදදී නිල් වන්නත් විලේ කැල්ම කියාතරේ මුවරදරේ නුරොන් පිරී උතුරා සුවදට හාදුදී පුබුදයි ජීවිතේ කැකුල කියාතරේ. අපි මෙතන ඉද්දි මෙතන පහතින්ම හෙලිකොප්ටර් එකක් ගියා. මේ හෙලිකොප්ටර් යන අය මේ ලෙඩ වෙච්ච අයව අරගෙන යන ඉක්මනටම හොස්පිටල් ඒ වගේ දේවල් වලට ලංකාවෙත් ඉතින් ඒ වගේ ෆැසිලිටිස් තියෙනවනේ. මේ වෙලාව වෙනකොටත් අයියා හොඳටම නිදි ගිනි આવුව කියලා නෑ. එයාට හොඳටම නිදි ගිහිල්ලා. මොකද එකපාරක් අර මොහොතේ නෑවනේ. මං ඊට පස්සේ ටිකකින් නැගිට්ටුවා. මොකද ඉතින් වෙලාවනේ යන්නේ. ආයෙ ඉතින් කවද බීච් එක නෙවෙයිද දන්නේ නැති නිසා. ඊට පස්සේ නාලි ඉවර වෙලා මෙහි තියෙනවා ටැප් හරි ගස්සලා අපිට නා ගන්න පුළුවන්. ඒකට හැබැයි සත 20ක් ගන්නවා. ඉතින් එතෙන්ට සත 20ක් දාලා නාගත්තා. මොකද ඒ විදියට මුහුදු වතුර පිටින් මේ ගෙදර යන්න බෑනේ ඇඟ ඇලෙන නිසා. ඉතින් අපි නාලා ඒ දවස් එන්ජොයි කරලා අපි ගෙදර එන්න පිටත් වුණා. එන අතරමඟ අයිස්ක්‍රීම් එකක් කෑවා. වෙරයිටිස් ගොඩක් තිබුණා. මේ තියෙන්නේ ෆැෂන් ෆෘට් එකක්. ඒ වුණාට අයියා මේක ගත්තේ නෑ. අර ක්‍රීමි විදියට හදපු තනිකරම මේක මේ ෆැෂන් ෆෘට්තුයි යෝගර්ට්තුයි කවලමේ තියෙන එක. ඒ වුණාට තව එකක් තිබුණේ ඒක ෆැෂන් ෆෘට් විතරමයි. ඉතින් අයියා ඒකයි තව ගත්ත කෆේ ගත්තා. චොක්ලට් එකකින් එකක් ගත්තා. ඊට පස්සේ මම ගත්තේ තිරමිසු අයිස්ක්‍රීම් එකක් තිබුණා. අනිත් එකේ නම් මට මතක නෑනේ. තිරමිසුයි නුතෙල්ලා එකයි. ඒ දෙක මාර රසයි. ඒ කම්බිනේෂන් එක හොඳටම ගැලපුණා. අර අයියා ගත්ත ඒවා ඩාර්ක් චොක්ලට් එකේ තිත්ත රස පොඩ්ඩක් එනවා. කෆේ එකේ කෆේ රස එනවා. ඊට පස්සේ ෆැෂන් ෆෘට් එකේ ඇඹුල් රස එනවා. ඒතකොට රසවල තුනක් නිසා ඒක එච්චර සෙට් උනේ නැහැ. ඒ වුණාට මේ වෙන වෙන මොකක්ද දින රසය ඒ වුණාට ඔක්කොම එකට ගද්දි එච්චර ලොකු රසක් තිබුණේ නැහැ. ඒ වුණාට ඉතින් හැමදාම එකම අයිස්ක්‍රීම් එක try කරන්නත් බෑනේ. ඒක නිසා අපි දෙන්න ෂෙයා කරගෙන කෑවා. වලාකුල් වියන්තනාලා ඉරේ රැස් නිවාදමා වසන්තේ අරන් එවිල්ලා සිහිල් සියලුයෙන් වෙලා
වලාකුල් වියන්තනාලා. ඊට පස්සේ අපි ටක් ගාලා බස් එක අල්ලගන්න ආවා. මොකද බස් එක තිබුණේ හවස 6ට. ඉතින් බස් හෝල්ට් එකට ටිකක් දුර යන්න ඕන නිසා අපි ටක් ගාලා අයිස්ක්‍රීම් එකත් කාලා ඉක්මනට ගෙදර යන්න පිටත් වුණා. ඉතින් ආයෙ දවසක අලුත් වීඩියෝ එකක් අරගෙන එනකම් හැමෝම පරිස්සමෙන් ඉන්න. බයි.